බිම දැම්මහම ලොකු හාමුදුරුවෝ කිව්වලු ඕක පිස්සෙක් ඕකව ගිහිල්ලා දාපන්කොළු හිරේට. අද වීරේ. මිගෙතෙට්ටුවේ ගුණානන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා තිබුණේ නැහැ. තර්ක විතර්ක කරන්න කියලා. හැම දෙයක්ම කරා. ඇයි? ශාසනය ආරක්ෂා කරගන්න. සම්ප්‍රදාය රැක ඉන්න එපා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලාට මාගේ මේ වාක්මාලාව නැවත වරක් උපහාරයක් වේවා, මල්දමක් වේවා. පින්නතුනේ. ඔබ සියලු දෙනාටම හරියට මෝහණය කරා වගේ මගේ ඇස් දෙක දිහා බලාගෙන ඇයි ඇත්ත කිව්ව හින්දා ඔබට දැනුණා ඒ දැනිච්ච දේ සෝම හාමුදුරන්ගේ නාමයෙන් අඳුරට සාප කරන්න එපා. පහනක් හෝ දැල්වමු අඳුර නසන්නට. එකතු වෙන සියලු දෙනා එකමුතු වෙමු. සිංහලකම බෞද්ධකම ඉදිරියේ අපිට ભેදයක් නැහැ. සියලු දෙනාටම මාගේ මේ වාක්මාලාව උපහාරයක් වේවා, මල්දමක් වේවා. තරුණ දරුවනේ, ඔබ අද ලොකු පින්කමක් කළේ. ඔබට අද රාත්‍රියේ හොඳට නිින්ද යනවා. ඔබ ලොකු ශක්තියකින් කටයුතු කළා. ප්‍රියන්ත මහත්මයාණනි, ඔබතුමා මාව මෙතෙන්ට අරගෙන එන තැන ඉඳලා මට ආරාධනා කරපු තැන ඉඳලා ඔබ මාව ධෛර්යමත් කළා. අපේ හාමුදුරුවනේ, පවර හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ඒ දරුවා, මට නම් මතක නැහැ අපේ හාමුදුරුවනේ කවුද මාව හොයාගෙන, කවුද? වජිර පුතා මාව හොයාගෙන ඇවිල්ලා මේ ආරාධනාව කරාම මම කිව්වා පුතේ වහී නේද අද? වැස්සොත් මේක ඔක්කොම දිය වෙලා යනවා නේද? නෑ මහත්තයෝ බය වෙන්න එපා, වහින්නේ නෑ කිව්වා. ඒ ප්‍රාර්ථනාව අපි සම්පූර්ණයෙන්ම ශක්තිමත් වුණා. අපි හොඳ වැඩක් කළොත් ඒ ඵල විපාක අපිට ලැබෙනවා. එසේනම් ඔබ සියලු දෙනාටම පෞද්ගලිකවම අද මෙතන රැඳුනාට ගොඩාක් පිං මගේ සිංහලුනේ බෞද්ධයනි. මාගේ මේ වාක්මාලාව ගරු ගංගොඩියේ සෝම හාමුදුරුවන්ට උපහාරයක් වේවා, මල්දමක් වේවා. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ නාමයෙන් අපි කෙසේ හෝ ඔබ වහන්සේ පැතු ලෝකේ තනන්නට උත්සාහ කරන අපේ හාමුදුරුවනේ, මාගේ මේ වාක්මාලාව ඔබ වහන්සේට උපහාරයක් වේවා, මල්දමක් වේවා. කපුටෝ අපිට උඩින් ඉගිලිච්චාවේ කා කියලා ඉගිලිච්චාවේ. හැබැයි කපුටෝ මගේ ඔළුවට කූඩු හදනවා නම්, මගේ ඔළුවට පහරනවා නම්, මගේ ජාතිය යාගමයි මේ විදිහට මං කොල්ල කනවා නම් මට තවත් ඉවසන්න බෑ දරුවනේ. කැප්පටිපොළ වීරයා සුද්දන්ට එකතු වුණා. මගේ සිංහල හමුදාව අතහැරලා තානාන්තරයකට පෙරේත කමේ. මගේ හමුදාව මෙහෙව්වේ වීරවිල ලිව්වා ලියුමක් කැප්පටිපොළට. කැප්පටිපොළේ ලියුම ලැබුණා සුද්දොත් එක්ක ඉන්න වෙලාවෙදී. අහෝ වික්‍රමාන්විත කැප්පටිපොළ යානනි, ඔබේ ඇඟේ සිංහල රුධිරයේ සිඳුනාද? එසේ සිඳුනේ නැත්නම් නැවත අපහා එක්වන්න ඉංග්‍රීසි නාසරන් කරන්න. කැප්පටිපොළ ඇඟේ ලේ රත් වුණා. කැප්පටිපොළ තේරුණා තමන් කරපු වැරද්ද. කැප්පටිපොළ හැරුණා සුද්ද දිහාවට. හැරිලා කිව්වා මට පුළුවන් උඹලගේ ආයුධ වලින් උඹලට වෙඩි තියන්න. නමුත් මම එහෙම කරන්නේ නැහැ. උඹලගේ ලොක්කන්ට කියපන් මම නැවත සිංහලෙක් වුණා කියලා. පුංචි ලියුම් කැලෙන් කැප්පටිපොළ සිංහලෙක් බවට පත් වුණා. එසේනම් අද දවසේදී සෝඩා බෝතලේ ඇරියා වගේ මේ හැම දෙයක්ම අමතක කරන්නේ නැතුව සෝම හාමුදුරන්ගේ නාමයෙන් පහනක් දල්වන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. Sarani deviyan
ධර්ම විජය සමාජය රත්නපුර, ඒ වගේම රුවන්පුර ජන විජය පදනම, ඒ වගේම දීපාලෝක පදනම සුසංවිධානයෙන් තමයි අද ඔසේදී මෙම පුණ්‍ය මහෝත්සවයේ කටයුතු ඔබ වෙත මෙසේ ගෙනෙන්නට හැකියාවක් ලැබුණේ. හිතවතුනි, අපි අද දවසට මෙතනින් අපේ වැඩසටහන නිමාවටපත් කරන්නට සූදානම් වුණත් ඔබට ඊ타ත්ම පැහැදිලි වූ ආකල්පයක්, ඔබට පැහැදිලි වූ අනාගතයකට යම්කිසි වූ තීර්ථයක් ලබා දී තමයි අද දවසේදී අපි ඔබෙන් මෙසේ සමුගන්නට සූදානම් වන්නේ. මා එසේ පවසන්නේ අශෝක මැණික්ගොඩ ශූරීන්ගේ දේශනය මගින් ඔබේ හදවතට කතා කළා. ඒ විතරක් නෙමෙයි. අද දවසේදී පැවැත් වූ සියලුම දේශනයන් තුලින් ඔබට නියමාකාර වූ මාවතක් විවර කරගන්නට, මාර්ගයක් විවර කරගන්නට අවස්ථාව සැලසුණා. අද දවසට විතරක් මේ දේශන වලින් ලැබූ දේ ඔබගේ හදවතේ තැම්පත් කරගන්නවට වඩා මම හිතන්නේ ගොඩක් වටිනවා මේ දේ ඉදිරියටත් ක්‍රියාත්මක කරොත්. විශේෂයෙන්ම අපේ පවර ස්වාමීන් වහන්සේ පිළිබඳව සිහිපත් කරන්නටත් අවශ්‍යයි. උන්වහන්සේ මෙම කටයුත්ත සංවිධානය කිරීමේදී මාසක කාලයක් පුරාවටම අපත් සමග ආරාධනා කරමින්, විශේෂයෙන්ම මැණික්ගොඩ මහත්මයා, ඒ වගේම ප්‍රියන්ත මහත්මයා, ඒ වගේම මට විශේෂම ආරාධනා කරමින් මාසක් පුරාවට උන්වහන්සේ කැප වෙලා වෙහෙස මහන්සි වෙලා තමයි මේ කටයුත්ත සංවිධානය කරේ. මම හිතන්නේ ඔබට යුතුයකමක් සහ වගකීමක් තිබෙනවා. අද දිනේ පටන් උන්වහන්සේ සමග එකට එකතු වී, එකට ඒකාත්මික වී මේ ගමන උන්වහන්සේව තනි නොකර මේ ගමන එකට අත්වැල් බැඳගෙන යන්නට. මම හිතන්නේ එය තමයි ගොඩක් වටින්නේ. මෙහි සිටින තරුණ පරපුර විදිහට උන්වහන්සේ සමග එකට අත්වැල් බැඳගෙන එකට ඒකාත්මික වෙලා ගියොත් මම හිතන්නේ සෝම සමිඳුන් පැතු සුසත් දේශයේ ගොඩනැගීමේ පළමු අඬහැරය, පළමු පියවර රත්නපුරෙන් ගන්න පුළුවන් වේවි කියලා අපි ගොඩක් විශ්වාස කරනවා. ජාතියේ නැන පහන් දල්වාලන්නට සදහම් මඟ පෙන්වා දෙන්නට දිවි හිමියෙන් කටයුතු කොට සම්බුද්ධ ශාසනයේ ජාතියේත් නාමයෙන් දෙනෙත් පියාගත් ගංගොඩවල සෝම හිමියනි, ඔබ වහන්සේගේ ගුණානුස්මරණය කරමින් ඔබ වහන්සේට කෘතගුණ දැක්වූ මෙම පින්කමේ ස්තුති කතාව ඉදිරිපත් කරමිට මාගේ নমස්කාර පූර්වක ආරාධනය වේරගම සෝභිත වංශ හිමියනි ඔබ වහන්සේටයි. අතිපූජනීය වූ මහා සංඝරත්නයන් අවසරයි. අද මෙම අවස්ථාවට සහභාගී වුණ වාසනාවන්ත පින්නතුනි, මේ අවස්ථාව අපි යොදාගෙන තිබෙන්නේ ස්තුති කතාව හැටියටත් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටත් රත්නපුර ධර්ම විජය සමාජයත්, ජන විජය සමාජයත්, දීපාලෝක බොදුපද නමත් එකට එකතු වී සංවිධානය කරනු ලබන අභිවන්දනා අතිපූජනීය ගංගොඩවිල සෝම හිමි ගුණානුස්මරණ පින්කමෙහි මෙම අවස්ථාවට වැඩම වදාළ අතිගෞරවනීය මහරගම ශ්‍රී වජිරාඥාන ධර්මායතනයේ ඇතුළු ශාඛා විහාරයන්හි අධිපතිත්වයේ දරන අතිපූජනීය මහරගම ධම්මසිරි නාහිමිපාණන් වහන්සේට මෙම අවස්ථාවට සහභාගී වීම පිළිබඳව පාදාභිවන්දනයේ යුක්තව පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම සෝමහිමි අභිවන්දනා ගුණානුස්මරණ පින්කමෙහි විශේෂ දේශනාවේ පැවැත්වීමට සහභාගී වුණ ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට පාදාභිවන්දනයේ යුක්තව පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම ශ්‍රී පාදස්ථානයේ හිටපු බාරකාර අතිපූජනීය දම්පහළ සීලානන්ද නාහිමිපාණන් වහන්සේටද පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම රත්නපුර තල්වාරිය ශ්‍රී වජිරාඥාන ශාඛා විහාරාධිකාරී අතිපූජනීය වලහපිටියේ ධම්මාරාම නාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මෙය අවස්ථාවක් කරගන්න ලබනවා. ඒ වගේම රත්නපුර බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති
අතිගෞරවනීය මාවෙල සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේටද ඒ වගේම රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ ආචාර්ය පෑබොටුවේ හේමානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු අතිගෞරවනීය මහා සංඝ රත්නයට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අභිවන්දනා වැඩසටහන සාර්ථක කරගන්නට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය WDG සෙනවිරත් මැතිතුමාගේ එවාගේම අනුග්‍රහය එවාගේම නගරාධිපති කපිල් අබේරත් මැතිතුමාගේ අනුග්‍රහය චමිල් කත්‍රිආරච්චි මහත්මයා සාරංග විතානගේ මහත්මයා කපිල ගුණවර්ධන මහත්මයා එවාගේම ලලින් වක්කුඹර මහත්මයා ජනරංජන හෝටලයේ අධිපති ලසන්ත මහත්මයා ඇතුළු ඒ හැම දෙනාටමත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් තුමිය එවාගේම රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා ප්‍රධාන පොලිස් නිලධාරීන් මහත්වරුන්ට මේ මොහොත ආශිර්වාද කරන්නට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මෙම කටයුතු සාර්ථක කරගන්නට අනුග්‍රහය දුන් පින්වතුන් හැටියට KDU සමාගමේ සමන් උපසේන මහත්මයා ඒ වගේම රත්නපුර වෙළඳ සංගමයේ ඇතුළු ඒ උපකාර කළා වූ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම රත්නපුර ධර්ම විජය සමාජය ජන විජය පදනම දීපාලෝක බුදු පදනම ඒ සංවිධානවල සියලුම සමාජිකාවන් මෙම මාස කිහිපය තුලම තමන්ගේ කාලයේ ධනය ශ්‍රමය මේ සඳහා වැය කරමින් විශාල සේවාවක් විශාල කටයුත්තක් මේ මොහොත වන විට සිදු කරලා තිබෙනවා. ඒ සියලුම සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. එයත්න්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු වලට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම සිංහල රාවේ ජාතික සංවිධානය බෞද්ධ ආරක්ෂක පදනම කියන සංවිධාන වලටත් ඒ සියලුම සමාජිකාවන්ටත් ආශිර්වාද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මාධ්‍ය සත්කාරය සලසලා දුන්න දෙරණ ටීවී දෙරණ රූපවාහිනී ආයතනයටත් රංගිර ශ්‍රී ලංකා ගුවන් විදුලි ආයතනයටත් සිරස FM සේවයටත් ලග්ම පුවත්පත් ආදී ඒ සියලුම මාධ්‍ය අනුග්‍රහය සලසා දුන් හැම දෙනාටම ආශිර්වාද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. රත්නපුර ධර්ම විජය පදනමේ එවාගේම ජන විජය සමාජයේ දීපාලෝක බුදු පදනමේ කියන සංවිධාන ත්‍රිත්වයෙන් යුක්තව සංවිධානය කරපු අභිවන්දනා අතිපූජනීය ගංගොඩවිල සමිඳුන්ගේ උපහාර උත්සවයට නන් අයුරුන් උපකාර කළ හැම දෙනාටමත් මේ සඳහා විශාල කාලයක් ශ්‍රමයක් ධනයක් වැය කරපු හැම දෙනාටමත් මේ අවස්ථාවක් කරගන්නවා පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට. විශේෂයෙන්ම මේ සඳහා විශේෂ දේශනාවන් සඳහා පවත්වන්නට පැමිණිච්ච මණික්ගොඩ මහතාණන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ රට තුළ මේ දේශයේ තුළ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට, ජාතිය ආරක්ෂා කරන්නට, මේ රට ආරක්ෂා කරන්නට අතිපූජනීය වූ මහා සංඝරත්නයත් සමග මේ කටයුතු ඉදිරියට ගෙන යන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ඔබතුමාණන්ටත් සැලසේවා කියමින් ඔබතුමාටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. වාසනාවන්ත පින්නතොරේ රත්නපුර දිස්ත්‍රික්කය මූලික කරගෙන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට, මේ දේශය ආරක්ෂා කරන්නට, මේ ජාතිය ආරක්ෂා කරන්නට නැවත කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට අපිට උවමනාවක් නැහැ.
ඊට හේතුව විශේෂ දේශනයන් තුළින් ඒ ඔබගේ හදවත්වලට කිදා බහින්නට කරුණු කාරණා ඕනෑ තරම් පැහැදිලි කරන්නට යෙදුණා. අවශ්‍ය කරන්නේ ඔබ මේ තිබ්බ পায় ආපස්සට අරගන්නේ නැතුව ඉදිරියටම පයෙන් පය අඩියෙන් අඩිය ඉදිරියට යන්නට හැමදෙනාම එකාමෙන් කටයුතු කරමින් මේ බුදුනුවන්ගේ මේ බෞද්ධ දර්ශනය ඉදිරියට ආරක්ෂා කරගෙන යන්නට මං මාවත් එලිපෙලි කර ගැනීමයි. අප හැමදෙනාම කටයුතු කරන්නේ අප වෙනුවෙන් නෙවෙයි අපගේ අනාගත පරපුර වෙනුවෙන්. ඒ නිසා අපිට අපේ මුතුන් මිත්තන් දායාද කර දුන්න මේ රටත් මේ ජාතිය ශාසනයත් අපෙන් පස්සේ එන પરම්පරාවට දායාද කරන්නට තෑග්ගක් වශයෙන් ලබා දෙන්නට අපිත් එකාමෙන් කටයුතු කරමින් ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට කටයුතු කරන හැටියට අප මේ අවස්ථාවේදී ඔබ හැම දෙනාටම සිහිපත් කරමින් අද දිනයේදී නන් අයුරින් උපකාර කරපු සහයෝගය දක්වපු හැම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් මේ කතාව අවසන් කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. අභිවන්දනා මෙතනින් නිමාවට පත් වෙනවා. අප ඔබට ආරාධනා කරන්නේ සෝම සමිඳුන් පැතු ඒ සුසත් දේශීය ගොඩනගන්නට කැප වෙන ලෙසයි. පුන පුනා කියන්නට දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අද දින සිටවත් ඔබ සෝම සමිඳුන් පැතු සුසත් දේශීය ගොඩනගන්නට ඒ වගේම සදාචාරය තුලින් ජාතියක සෞභාග්‍ය උදා කරන්නටත් ඉතසිතින් කැපවෙනු ඇතැයි අප තරයේම විශ්වාස කරනවා. අප සූදානම් මේ වැඩසටහන මෙතකින් නිමාවටපත් උනත් සෝම සමිඳුන්ගේ අවසාන ධර්ම දේශනාව සෝම සමිඳුන් විසින් දේශනා කරන ලද අවසාන සුමధుර වූ ධර්ම දේශනාව මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන්නට. එසේනම් හිතවතුනි අද දවසේදී අප ඔබෙන් මෙසේ සමුගෙන යන්නේ ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වූ පණිවිඩ කිහිපයක් එක් කරමින් ඔබට ජාතියට ආගමට ඔබට කරන්නට පුළුවන් මෙහෙය අපමණයි අපරිමිතයි. එය කරන්නට පසුබට නොවන්න. එසේනම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපේ